In catfish. ඉතින් අපි අද මේකනේ මෙයාස් කරන්නේ. හරියට මොකක්ද අස් කරන්නේ අද? අරක. ඕ මේ ලස්සන මෙයාගේ. යාළුවනේ පේනවද? පේනවද? හෙලෝ යාළුවනේ. ඔන්න අපි ආදී මායාව ගොඩ කාලෙකින් ඔයාලා ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉතින් පුංචි වීඩියෝ එකක් මේක. ඉතින් ඔයගොල්ලෝ හැමෝම මාළු ටැංකිය අස් කරන වීඩියෝ ඉල්ලලා තියෙන ගොඩක් කට්ටිය. ඒ වගේම අපේ පුංචි ආදිකෝ කියලා ගොඩක් කට්ටිය අහලා තිබ්බා. නේද ආදි? ඔන්න ඉතින් ඉන්නවා. ආදිට උණ හැදිලා ඔය වෛරස් එක හැදිලා තියෙන්නේ. ඉතින් එයා අද ටැංකිය අස් කරන්න ඕනේකෝ. ඒකට එයාට වතුර අල්ලන්න දෙන්නේ නැහැ. මම යස් කරන්නේ ඇයි වීඩියෝ කරන්නේ. හරිද? ඔන්න මාළු බලන්න ඕනේ කිව්වනේ. ඉතින් මතකනේ අපේ ගෙදරට මාළු ටැංකිය ඊට අමතරව ඕගොල්ලෝ දැකපු ටැංකියක් තමයි අද අපි අස් කරන්න යන්නේ. සනීපනේ. ඉතින් වැඩි කතා බහ ඕනේ නැහැ. අපි ඉක්මනට ටැංකිය අස් කරමු. වහින්නත් වගේ. ටැංකිය අස් කරමු නේද? වතුර ඇල්ලීම තහනම්. ඔයා වීඩියෝ කරනවා තාත් අස් කරනවා බලන් ඉන්න ඕනේ. හරිද? අසනීපුනාම පතුව ගන්න හොඳ නෑනේ. නහයෙන් කතා කරන්නේ අපි ආදියා තවම. හරි. එහෙනම් වැඩි කතා බහ නැතුව අපි ඉක්මනට යමු වීඩියෝ එකට. එන්න. ඉතින් යාළුවනේ ඔයාලට මේ ටැංකිය මතකයිද? මේ ටැංකියේ හිටියා පාකුලයි මාබල් කැට්ෆිෂ්ලයි. ඉතින් යාළුවනේ බලන්න දැන් ඉන්නේ කවුද කියලා. ඒ මාළු ටික මම දැම්මා මෙන්න මේ ටැංකියට. දැන් මේ පාකුල ලොකුයි. ඒ පාකුලට මම තව පාකුල ගෙනාවා. මේකත් දරා වෙලා තියෙන්නේ. දැන් හදන අස් කරන්න වෙලාවක් නැහැ. ඕකේ. මොකද දින මාළු? කැට්ෆිෂ්. පේනවද කැට්ෆිෂ්ලා? ඔව්, ළඟට පේන්නේ. මෙන්න ඉන්නවා කැට්ෆිෂ්. ඇල්බිනෝ කැට්ෆිෂ් කෙනෙක් ඉන්නවා. කාෆ්ලා ටික. ඔයාලට මේගොල්ලෝ මතක ඇතිනේ නේ? ඉතින් මේකේ පාකුල ටිකක් තියෙන. පාකුල නම් ඉන්නේ හැංගිලා. ඉතින් අපි අද මේකනේ මෙයාස් කරන්නේ. ආදියත් මොකක්ද අස් කරන්නේ අද? අරක. ඒක පෙන්නන කලින් මේකත් අස් කරන්න විදියක් නැහැ. ඔයාලට අනිත් ටැංකිය මතකද? ආදි. අපි ජයන් ගුණ අපි ටැංකිය. පෙන්නන්න යාළුවන්ට එන්න. මේකේ දැන් මේ දවස්වල වැස්ස වතුරක් පිටිලා. මේකත් අස් කරන්න ඕනේ. අන්තිම පැස් කළේ මේකනේ. ආදී එන්න අපි පෙන්නන ටැංකිය. ඕගොල්ලෝ දැක්කේ නැති පොඩි ටැංකියක් තියෙන්නේ. එන්න අපි බලන්න. ඉස්සෙල්ලා. ආදී අපිට යාළුවන්ට පෙන්නන ටැංකිය කොහෙද තියෙන්නේ කියලා. ඉතින් අද ආදීවායි එකතු වෙලා අස් කරන්නේ මේ කෝකද? මෙන්න මේක තමයි. ඉතින් මේකේ ඉන්න මාළු මොකද කියලා බලන්න. රැඳී සිටින්න මං කපුටා channel එකත් එක්ක. රැඳී සිටින්න මගේ වීඩියෝ එකත් එක්ක. ඉතින් යාළුවනේ වැඩේ පටන් ගන්න ඕනේ. වැඩේ පටන් ගන්නකොට මොන්න පොඩි වෙහි පොදේකුත් තියනවා. මේකේ ලොකු දෙයක් නැහැ. ඉතින් යාළුවනේ අපි මේ ගහ මුලින්ම අයින් කරගමු. මෙයාම ආදිය පුටුවට දැම්ම නැත්තම් බෑ පිනී බානවා. ආයි ලෙඩ වැඩි වෙනවා. මේ මොනවද මේවට කියන්නේ? ගෝවා පාසි. මොනවද මන්ද නම කියන්නේ මන් දන්නේ නැහැ. මම හිතන්නේ මොනවද කියලා නෙමෙයි පාසි වර්ගයක් මේ ලස්සනයි. මේකේ ගහක් දැම්මත් ඇති. ඒගොල්ලෝ දන්නවා ඇති. මාළු හදන අය දන්නවා ඇති. මේ ටස් ගාලා මේවා දානවා.
මේක ඇතුළට දාන්න. ඔව් මේවා ජෑන් ගුරාමීන තෙප්පලේ ඉන්න කළු ගුරාමීන ඒවා දැම්මොත් නම් මේවා හොයාගන්නවත් නැහැ. ඉතින් මගේ එකේ ඉන්න මාළු ටෙන් පේන්නේ නැහැ අප්පා. අද net එකේ ඉන්න සුදු මැණික. වා යකරා net අරගෙන. කප්පදාගෙන. ජරා වෙලා මොකද මේක තියෙන්නේ අඹ ගහක් යට. අපේ බෝඩරේ අත්ත. ගොවිතැන් මේ ඉතින් අපේ මොකද පොල් නෝනා වීඩියෝ එක බලුවා නම් අපේ තාත්තා ගොවිතැන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක බලපු නැති ඉන්නවනම් අපේ වත්තේ තියෙන එළවලු තාත්තා කරන ගොවිතැන් ටික බලා ගන්න පුළුවන්. පොල් නෝනා වීඩියෝ එක බලන්න මම ඉහිතින් link එක දාන්නම්. බලන්න තියෙන්නේ ගිහිල්ලා. ඒ කියන්නේ අපේ ගෙදර ඉන්න සුරතලා ලැබ්‍රඩෝ බැලි කියන මගේ වින්ඩිගේ හුරතල් ටික බලා ගන්න පුළුවන්. තාත්තගේ ගොවිතැන් ටික බලා ගන්න පුළුවන්. ගිහිල්ලා හරිද? ඔහොම කොල් බාස්කට් එක මේකේ ඉන්නේ මම ගොඩ කාලෙකින් දැකලා මේකේ ප්ලේට් ඉන්නවා ගප්පි ඉන්නවා ගප්පි නැද්ද මන්ද දෙන්න ප්ලේටි දැන් පැටවු දාලා ඒ පැටවු ලොකල ඒ පැටවු දාලා එහෙම සීන් එකක් තියෙනවා. දැන් වීඩියෝ කරන්නේ අපේ පුංචි යාළුවෝ. ඉතින් ආදි මොහොත කියන්න තියෙනවා නම් කියන්න. හරිද? දැන් ඔයා පස්සට පිනි බෑන්ද බෑ වැස්සට වෙන්න බෑ අල්ලන්න හිට තාත්තා පේනවා මේකට මාළු දාමු කෑත්ත මට යන්න කතා කරන්න යන්නේ yes එනවා මේක හිල්ලලා net එක ඕ මේ ලස්සන මේක යාළුවනේ පේනවද? පේනවද? ඔය රල්ල පේන. මේ net එක ඉල්ලලානේ. අල්ල බං. මං ඉන්නේ ඔක වීඩියෝ එන්නේ නෑ. පේනවද? ආඩි වෙනා ෂෝට් එල්ල නේද ෂෝට් එල්ල ප්ලේටි තව මේකේ ඉන්නේ පොඩි පටවු නෑ මේ කොහේ ඉන්නේ ටුක් තාත්තා පේනවද ඉතින් යාළුවනේ මේ ගාම මම අහන්න කැමති ඔයගොල්ලෝ ගොඩක් අය මගේ මාළු වීඩියෝ වල දාලා තිබ්බා ඔයගොල්ලෝ ගාව ඉන්න මාළු මේගොල්ලෝ ඉන්නවා මං ගාව නැති ගොඩක් මාළු ඔයගොල්ලෝ ගාව ඉන්නවා ඉතින් මේ ඔයත් මාළු දන්න ආස එක්කෙනෙක් නම් මාළු පිස්සෙත් නම් ඉතින් ඔයගොල්ලෝ හදනවද ෂෝට් එල්ලා ප්ලේටි ගප්පි මම නම් ඉතින් පුංචි කාලේ මුලින්ම හැදුවේ ගප්පි තමයි කො ගප්පි ෂෝට් එල්ලා ප්ලේටි හදන අය කමෙන්ට් එකක් දාගෙන යන්න පල්ලෙහායින් චූටි පාට පාට ඉන්නේ ඔය වීඩියෝ නේද බලන්න තෝක මාත ගම් ආදි වීඩියෝ කරන්න යාළුවනේ වීඩියෝ ෆෝන් වීඩියෝ හෙලන ගන්න එපා අයියා ඔනේ අපි අල්ලපු මාළු ටික පෙන්නන්න එන්න මේ චූටි පටව ගාලානේ වීඩියෝ එනවා ලංකල් පාත් කරලා පෙන්නන්න මාළු ටික දැන් ලොකු මාළු ටික අල්ලලා ඉවර මේ චූටි පටව ටිකක් ඉන්නවානේ ඒගොල්ලන්ව අල්ලන ගමන් ඉන්නේ ඉතින් ඔක්කොම ටික අල්ලලා ඉවරලා පෙන්නන්නම් ඈ අපි දැන් අල්ලලා ඉවරයි මාළු ටික පේනවද දන්නේ මෙන්න ඉන්න අපේ ප්ලේට් ෂෝට් එල්ල පැටව ටික ඉතින් දැන් මේක සුද්ධ කරගන්න ඕනේ සුද්ධ කරලා වතුර දාලා මාළු ටික දානකොට වීඩියෝ කරන්නම් හරි දැන් සුද්ධ කරන්න මේ වෙලාව
යාළුවනේ අපේ ගස් ටික දාන්න යන්නේ. අපේ රස් දාන්නේ. බෝ ගොළු බෙල්ල ඇදිලා අප්පා. මේ ගොළු බෙල්ල හැදෙන එක නවත්තන්න විදියක් දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ළඟට එන්න ආදී. ඒක හරි නමක් කියන්නේ එහෙනම්. දියගෝ මේවට දියගෝවා කියනවා. දැන් නම් මතකුනේ දියගෝවා. දියගෝවා පාසි වර්ගයක්. හරි ලස්සනයි මේ. ඉතින් යාළුවනේ මෙන්න ටැංකිය හොස් කරලා ඉවරයි. මෙහෙම තමයි මම දියසෙල් ඔක්කොම සුද්ධ කරේ නැහැ. මොකද දියසෙල් මහුණක් තියෙන්නත් ඕනේ. තියලා පුළුවන් විදිහට රස කරගත්තා. ඉතින් පුංචි ආදීට ඕනෙලු මාළු ටික කල්ලා දාන්න. ටක් ගාලා දාන්න වතුර අල්ලන්න හොඳ නැහැ. ලොකුන් ටික කලන්න. කොහොනේ? කොයින් තාතල්ල මේ මෙයා තමයි ලස්සන මාළු මේක ඉන්න. ඉබන් ඔයාලට අල්ලලා පෙන්නන්න. කෝකෝ යාලු අයියෝ. පේනවනේ. මෙයාට කියන නම දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මෙයා නිකන් බ්ලැක් මෝරිසුයි ප්ලේටි ෂෝටෙල් ඔක්කොම මික්ස් එකක්. වතුර අල්ලන්න හොඳ නැහැ වැඩි. අයින් තව කෙනෙක් අල්ලලා පෙන්නු මේ. මෙයා ප්ලේටික්. ප්ලේටි ඉන්නේ. බ්ලැක් ටේල් එක ලස්සනයි. මෙන්න ප්ලේටි. මෙන්න ප්ලේටි එක ඉන්නවා. අයියා. අඩුව තියෙන්නේ මේ. එකෙක් අල්ලනවා. Koko alan ටක් ගාලා දාමු. වහින්න එන්නේ. බබා කොයින් අල්ලන් තාත්තා එන. ලොකු කෙනෙක් අල්ලන්නේ ඉතින්. අර කාෆ්ලා අල්ලනවා වගේ නෙමෙයි මම චූටි ටට්ටට ගාලා යනවා. ආදී සෑන ගේමස් මාළු කල්ලන්න. කෝ ඉන්න. ඔය කැස්ස වැඩි අල්ලන්න වතුර. මේගොල්ලෝ ගන්න. වතුර ගන්න. කොහොම ගන්නෑ. අර පව්. दा ini mana mikul alla dan wayan watu alam tuh nih no gue nahain kata karan padi ada ahemalan nih ahemalu alan ya dah dan curi ini kalau namanya tinggal lo no එම්බිරිස්සාව දැන් යන්න. දැන් ඇති. චූටි සෙට් එකකුත් ඉන්නවා. මේ අල්ලලා ඒගොල්ලන් අල්ලමු net එකේ. මාල්ටේ දාලා ඉවරයි. අපි දැන් මේ දියගෝව ටික දාමු. කොහොමද ඔයාලට ඔහෙත් වැස්සද මේ අද දවසම වහිනවා. අද ඇවිල්ලා ජූලි 4 මේ රුදේ නම් වහිනවා. ජූලියට සෙනසුරාදා. ඉතින් ආයි වහින්න කලින් ඉක්මනට මේක ඉවර කරලා බඩගිනි අප්පා. ආ බඩගිනිලු. කණ්ඩ යන්න ඕනේ නාන්න ඕනේ. ඉතින් යාළුවනේ අද දවසේ ඔන්න පුංචි ආදීමයි එකතු වෙලා අස් කරපු අපේ වීඩි මේ පුංචි මාළු පොකුණ
ප්ලේටි ඉන්න මාළු පොකුණ තමයි මේ. ඔහොම තමයි පිරිසුදු කළේ අපි ටැංකිය. ඉතින් වහින්න වගේ එන්නේ ඔයගොල්ලෝ පේනවා දන්නේ ඈත කළුව. ඉතින් ආදී අපි වීඩියෝ ඉවර කරමු නේද? යාදින මොකද කියන්න තියෙනවද? හැපිද? දැන් ඉක්මනට සනීපෙන්න ඕන බෙහෙත් බොනව නේද? මෙතන බලන්න. බත් කනවා නේද? යාළුවනේ මෙයා බත් කන්නේ නැහැ බෙහෙත් බොන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ කියන්න ඕනේ මෙයාට බත් කාලා බෙහෙත් බීලා ඉක්මනට අඩු වෙන්න කියලා. එහෙනම් ආදී අපි මේ වීඩියෝ ඉවර කරමුනේ. හා. බඩගිනිත් කිව්වනේ. දැන් වොෂ් දාගෙන කාලා බෙහෙත් බොන්නක් තියෙනවා. බෙහෙත් බීලා අපි ආය අලුත් වීඩියෝ එකකින් එමු. කියන්න අපි ආයෙ එන්නම් කියලා. අයලා. හරි. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක මෙතන ඉවර කරන්නයි ආදීමයි හදන්නේ. ඉතින් මගේ වීඩියෝ තව බලලා නැත්නම් මගේ channel එක subscribe කරලා නැත්නම් මං කපුටා හැම දෙයක්ම හැමතැන පුංචි ආදිගේ මගේ ලස්සන වීඩියෝ තව ගොඩාක් තියෙනවා මගේ මං කපුටා channel එකේ. ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අද වීඩියෝ එක හොඳයි නම් like කරලා comment කරලා share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තව ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් අදට සමුගන්නවා. හැමතැනම හැම දෙයක්ම මං කපුටා. ඉතින් පුංචි ආදිත් එක්ක අපි තව ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබ සියලු දෙනාටම ජය වේවා. බයි. බයි. හරි වහන්න.